අපි පළවෙනි වීඩියෝ එකෙන් කතා කරා මිනිස් අවශ්‍යතා සහ උවමනා කියන්නේ මොනවද කියලා. අපි මේ වීඩියෝ එකෙන් බලමු ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා. මිනිස් අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කිරීම සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම හෝ සැපයීම ආශ්‍රිත ඕනෑම ආර්ථික කටයුත්තකට කියනවා ව්‍යාපාරයක් කියලා. එහෙම කිව්වම ඔයාලට පැහැදිලි නැත්නම් බලන්න මේ වීඩියෝ එක. ඊට පස්සේ ඔයාලට ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියන එක හොඳටම පැහැදිලි වෙයි. මම මිනිසුන්ගේ ඇඳුම් අවශ්‍යතා සපුරාලීම සඳහා ඇඳුම් විකුණනවා. මම මිනිසුන්ගේ ආහාර අවශ්‍යතා සපුරාලීමට ආහාර විකුණනවා. මම මිනිසුන්ගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීමට බස් සේවා සපයනවා. දැන් ඔයාලට පැහැදිලි ඇති ඕනම ව්‍යාපාරයක් කරන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතා සහ උවමනා ඉටු කරන එක කියලා.